ජීවිත සම්විධානය තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද මේ මාසයේ 6 වන දිනයයි. අද දවසේදී අපට ලැබී ඇති තේමාව වනුයේ දේවම්මා දයාවේ මාතාවයි. ප්‍රේමවන්තනි, අයි අපි දේවම්මාට දයාවේ මාතාව කියලා කියන්නේ. ඔබට මතක නම් දේවම්මා එදා ඒ කානා නුවර විවාහ මංගල උත්සවයට ගිහිල්ලා එවුන් මුහුණ දුන්න අකරතැබ්බෙන් ඔවුන් මුදවා ගන්නට ජේසුස් ඉස්සරහට ගිහලා කන්නලව් කරනවා. ඒ දේවම්මට දැනුණා මේ මිනිස්සු විඳපු වේදනාව. දේවම්මගේ හදවත උණු වෙලා දයාවෙන් පිරීලා දේවම්මා ගිහිල්ලා ජේසුට කන්නලව් කරන පුතේ ගිහිල්ලා මොනවා හරි කරන්න කියලා. හැබැයි දේවම්මා දැනගෙන ඉඳියා ජේසුස් වහන්සේ මොනවා හරි දෙයක් කරන බව. ඒ නිසා තමයි දේවම්මා බය නැතුව කියලා කියන්නේ මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වද කරන්න කියලා. ඒ විශ්වාසය තිබුණා. ඒ වගේම ජේසුට නොකර ඉන්න බැරිම වුණා දේවම්මගේ ඒ ඉල්ලීම. ඒ නිසා දේව අම්මගේ ඉල්ලීම නිසාම ජේසු යනවා උන්වහන්සේගේ පළවෙනි ප්‍රාර්ථනාරය කරන්න. පළවෙනි ප්‍රාර්ථනාරය මුල දුන්නේ වෙන කවුරුත් නෙමෙයි දේව අම්මා. දේව අම්මා තමයි කියලා ජේසුට ඇවිල්ටි කරේ. පුතේ මොන හරි දෙයක් කරන්න කියලා. හැබැයි ජේසු දේවම්මගේ කීම අහලා ඒ මිනිසුන්ගේ පීඩාවෙන් මුදා ගන්නවා. අපේ වන්දේ අපේ ජීවිත දිහා කල්පනා කරලා බලනකොට අපේ ජීවිතත් සමහර වෙලාවට අපේ ජීවිතවල ගොඩාක් ප්‍රශ්න කරදර පෞකාර ස්වභාවයන් මේ හැම දෙයක්ම තියෙන්න පුළුවන්. හැබැයි දේවම්මා මේ හැම දෙයක්ම දන්නවා. එතුමිය අපේ අඩු ලුහුඩුකම් දන්නවා, දුර්වලකම් දන්නවා, දුර්වලකම් දන්නවා. ඒ හැම දෙයකම දේවම්මා අපි වෙනුවෙන් මැදිහත් වෙලා අපිට දේශු ඉස්සරහා මැදිහත් වෙලා අපට අවශ්‍ය වරප්‍රසාද ලබා දෙනවා. ඒ නිසා මේ මාසේ පුරාවටම දේවම්මට තව තවත් ලං වෙමු. දේවම්මගේ ජපමාලේ අතින් අල්ලගෙන අම්මේ කියලා අපි ආඥා කරනකොට ඒ අම්මා කවදාවත් අපිට අත් නොහරින්න ඔබට මතක් කරනවා. ඒ නිසා ඒ අවශ්‍ය වරප්‍රසාද ඉල්ලමු. දේවම්මගේ ඒ ආදරය කරුණාව දයාව අපේ ජීවිතවල අන්න උදෙසා ගත කරන්නට ඔප්පු කරන්න අවශ්‍ය බලය ශක්තිය ලැබෙනවා.